දොරකඩ දෙවලත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව වෙනද වගේම හුඟක් ආදරෙන් අදත් මම්මගේ YouTube නාලිකාවට පිළිගන්නවා. ඉතින් යාළුවනේ දොරකඩ දෙවල කියන්නේ සතිය අන්තයේ අපි හුඟක් ආසාවෙන් නරඹන ජනප්‍රියම ටෙලිනාට්‍යයක්. මේ ටෙලිනාට්‍ය මෑත කාලයේ බිහි වූ විශිෂ්ට නිර්මාණයක්. ඉතින් මේ කතාවේ ඉස්සරහට වෙන්න තියෙන දෙයක් ගැන තමයි මම මේ වීඩියෝ එකෙන් අදත් ඔයාට අරගෙන එන්නේ. දොරකඩ දෙවල ටෙලිනාට්‍යය තව විකාශනය වෙන්න තියෙන්නේ කොටස් 22ක් වගේ සීමිත ප්‍රමාණයක්. ඉතින් මෙන්න මේ කොටස් 22 ඇතුලේ අපිට කතාවේ බලා ගන්න පුළුවන් වෙනවා අවසානයේදී රණවීරට සිද්ධ වෙන්නේ මොකක්ද? නැටුම්ගුරියට සිද්ධ වෙන්නේ මොකක්ද? නාමනීලගේ ජීවිතේ කොයි විදිහට වෙනස් වේවිද? මේ හැම දෙයක්ම මෙන්න මේ අවසාන කොටස් 22 ඇතුලේ අපිට නරඹ ගන්න පුළුවන් වෙනවා. අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ මේ කතාවේ අවසානය වෙන විටදී රණවීරට සිද්ධ වෙන්න යන දේ ගැනයි. ඉතින් ඔයා වෙනද වගේම මගේ මේ වීඩියෝ එක බලලා ඒකට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් කරන්න. ඒ වගේමයි ඔයා channel එක subscribe කරලා නැත්නම් මතක ඇතුව channel එකත් subscribe කරන්න. ඉතින් අපි යමු කතාව පැත්තට. රණවීර මේ ගමට එන්නේ තමන්ගේ නැති වුණු ආදරයක් හොයාගෙන. ඉතින් රණවීර තැන් තැන් වල වැඩ කරමින් මෙන්න මේ ගමේ නැවතිලා ඉන්න තමන් හුඟක් ආදරය කරපු කෙනාව හොයන්න පටන් ගන්නවා. ඒත් ඔන්න ඔය අතරතුර තමයි රණවීරට නැටුම්ගුරිව මුණ ගැහෙන්නේ. නැටුම්ගුරිය දැක්කට පස්සේ රණවීරගේ හිතේ නැටුම්ගුරිය ගැන ආශාවක් තමයි ඇති වෙන්නේ. ඇත්තටම රණවීර නැටුම්ගුරියට ආදරය කරාද? නැහැ. ඇත්තටම රණවීර නැටුම්ගුරියට ආදරය කරන්නේ නැහැ. රණවීරට ඕන වෙන්නේ තමන්ගේ ආශාව සංසිඳුවා ගන්න නැටුම්ගුරිය ගාව නවතින විතරයි. ඒ වගේම දීපලවලට සල්ලි වලට තමයි වැඩිපුරම රණවීර නැටුම්ගුරියව තියාගෙන ඉන්නේ. ඉතින් ඇත්තටම රණවීර පොඩ්ඩක්වත් නැටුම්ගුරියට ආදරය කරන්නේ නැති නිසා රණවීරට නැටුම්ගුරියගේ හැඟීම් ගැන කිසිම වගක් නැහැ. ඔන්න ඔය දේවල් එක්ක තමයි කතාව ඉදිරියට ගලාගෙන යද්දී නැටුම්ගුරියට රණවීර හොඳටම එපා වෙන්නේ. ඇත්තටම නැටුම්ගුරිය කල්පනා කරනවා මොන වගේ කරුමයකටද මේ කරගහන්නේ කියලා. ඒ කියන්නේ දාවිත්ගෙන් අයින් වුණාට පස්සේ, ඒ කියන්නේ දාවිත් එක්ක ඉද්දිම රණවීරත් එක්ක යාළුනාට පස්සේ නැටුම්ගුරියට හිතෙන්න ගන්නවා දාවිත් කොයිතරම් හොඳ මිනිසෙක්ද රණවීරගේ චරිතයත් එක්ක බැලුවාම රණවීර මොන වගේ මිනිසෙක්ද කියලා. ඉතින් ඔන්න ඔය දේවල් එක්ක සංසන්දනය කරගෙන යද්දී නැටුම්ගුරියට දාවිත්ගේ අගේ හොඳටම දැනෙන්න ගන්නවා. ඉතින් කතාවේ දිගින් දිගටම බහින් බස්සීම් තමයි ඇති වෙන්නේ. මොකද දාවිත්ගේ හොඳ කියනවට රණවීර පොඩ්ඩක්වත් කැමති නැහැ. රණවීර කියන්නේ හරිම උද්දච්ච මිනිස්සෙක්. ඉතින් ඔන්න ඔය දේවල් එක්ක කතාව ඉදිරියේදී නැටුම්ගුරි සහ රණවීර අතර ගැටුම් ඇති වෙන්න හට ගන්නවා. ඉතින් මෙන්න මේ ගැටුම් හට ගැනීමෙන් අවසානයේදී තමයි මෙන්න මේ දේ සිද්ධ වෙන්නේ. අනිවාර්යයෙන්ම නැටුම්ගුරියට රණවීර අතින් රණවීර කුමක් හෝ කරදරයක් කරන්න ඉඩ තියෙනවා. එහෙමත් නැත්නම් රණවීර නැටුම්ගුරියගේ දීපල ඒ වගේම සල්ලි අරගෙන මේ ගමින් එළියට බහලා යන්නත් ඉඩකඩ තියෙනවා. ඉතින් අපි බලාගෙන ඉමු මේ කතාවේ අවසානයේදී ඇත්තටම සිද්ධ වෙන්න යන්නේ මොකක්ද කියලා.